වෘශ්චික ලග්නය. සෙනසුරු වෘශ්චික ලග්නයේ තදබලම අපල ගෙන දෙන ග්‍රහයෙක් විදියට තමයි හඳුන්වන්නේ. වෘශ්චික ලග්නයේ උපන් ඔබට සෙනසුරු මීන රාශිගත වීමේදී සෙනසුරු පැමිණෙන්නේ පස්වැන්න වූ ත්‍රිකෝණ ස්ථානයට. ත්‍රිකෝණ ස්ථානයට පැමිණෙන ඕනෑම ග්‍රහයක සුබඵල දෙන විදියට තමයි හඳුන්වන්නේ. පස්වැන්න අධ්‍යාපන ස්ථානය, විද්‍යා ස්ථානය, පූර්ව පුණ්‍ය ස්ථානය විදියටත් හඳුන්වනවා. මේ කාලයේදී ඔබගේ එක කුස උපන් සහෝදර සහෝදරීන් අතර හෝ ඥාති සහෝදර සහෝදරියන් අතර පවතින බැඳීම වඩා ශක්තිමත් වෙන කාලයක්. ඔබ සහෝදර සහෝදරියන්ට තිබෙන ප්‍රේමය වැඩිවීම නිසාම ඔබ ඔවුන්ට උදව් කරන්නත්, ඔවුන් ඔබට උදව් කරන්නටත් පෙළඹෙන කාලයක්. ආගමික අධ්‍යාත්මික නැඹුරුවක් මේ කාලය තුලදී ඔබ තුලින් ප්‍රදර්ශනය වෙනවා. අධ්‍යාපනය ලැබෙන දරුවන්ට මෙම කාලය සාර්ථකව තමන්ගේ අධ්‍යාපන කටයුතු කර ගැනීමට හැකි කාල සීමාවක්. කාලයක් රැඳෙන හොඳ ගුරුවරුන් ඔබට හමු වෙන්නට පුළුවන්. හොඳ පොතපත ඔබට ඇසුරට ලැබෙන්නට පුළුවන්. දැනුම ආකල්ප කුසලතාවලින් ඔබ සන්නද්ධ වෙන කාලයක්. විශ්වාසයෙන් අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ සමගම ඔබගේ කේන්දරේ 4, 10, 11 තැනක සෙනසුරු ඉන්නවනම් ඔබ කරන ව්‍යාපාර කටයුතු වලින් ඔබට ලාභ ලැබෙනු නියතයි. අධ්‍යාපනයේ ලබන අයට උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මකර, කුම්භ, මීන නවාංශකයේ වෙලා සෙනසුරු දශාවක් හෝ ජන්ම ඒරාෂ්ටකයක් ගත කරනවා නම් රෝගාබාධ වලට ඉඩ තියෙන කාලයක්. විවාහ වුණත් ඔබට කල් යන්නට පුළුවන්. ප්‍රේම සම්බන්ධතා පවතින අයගේ ඒවා බිඳ වැටෙන්නටත් කරුණු කාරණා ඇති වේවි. කාලය තිස්සේ ඔබ බලාපොරොත්තු වුණු යම් ධර්මතාවයක් පවතිනවා නම් ඔන්න මේ වෙලාවේ ඒක විශ්වාසයෙන් කටයුතු කරොත් ඔබට සාර්ථක ඵල නෙලා ගන්න පුළුවන්. මේ කාලය වෘශ්චික ලග්න ඔබට සුබ අසුබ ප්‍රතිඵල ඇති කාලයක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් ඔබට අලුත් දෙයක් ආරම්භ කරන්න නම් හොඳ කාල සීමාවක් බවට මේ කාලය පෙන්වන්නටත් පුළුවන්.